Masih. ආසයිද යන් කියා දෙන්න. සියලුම දෙනාවටත් අයිබෝන් කියලා පිළිගන්නවා කයිසි ස්පෝර්ට් YouTube channel එකට. ඉතින් පුතේ අද අපි බලන්න යන්නේ කොහමද හරියටම ෆ්ලික් එක ගහන්න කියලා. වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් let's go to the video. ඉතින් යාළුවනේ ඔන්න පොරොන්දුන විදිහටම ඔයාලගේ ෆ්ලික් ෂොට් එකේ වීඩියෝ එක ගෙනල්ලා තිනවා. මේ ෆ්ලික් ෂොට් එක ගහන්න යන්න කලින් ඔයාලා දේවල් ටිකක් තියෙනවා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. එකක් තමයි හරියට පන්දුව තෝරා බේරා ගැනීම. ඒ වගේම තමයි ස්ටාන්ස් එක. ඒකටම තමයි ෆීට් මූව්මන්ට්ස් ඇතුළත් වෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේ ෂොට් එකට කොහොමද හරියට බැට් එක ස්විං කරලා ගහන්නේ. හරිද? මේ බැට් එකේ එන විදිය. අපි යමු අද පළවෙනි දෙයට පන්දුව තෝරා බේරා ගැනීම. මේක යෝකර් වෙන බෝලෙටම විතරක් නෙවෙයි. මේක ඇවිල්ලා යෝකර් එක අපි ඉස්සරහෙන් අරගෙන ලෝ පුල් ටොස් එක එහෙමත් නැත්නම් ගුඩ් ලෙන්ත් එකේ ෂොට් එක හොඳට අපි ගහලා අපි ප්‍රැක්ටිස් වුණාට පස්සේ ගුඩ් ලෙන්ත් එකේ වැටෙන බෝලෙට උනත් ෆ්ලික් එක මෙහෙම ගහලා බෝලේ තල්ලු කරලා දාන්න පුළුවන් ෆයිනල් එකකට. ඉතින් යාළුවනේ මේ ෆ්ලික් එක ගත්තාම ඉදිරි පාදයේ වගේම පසු පාදයේ ගහන අයත් ඉන්නවා. ටොප් බෝල් වලට ආවම අපි ගොඩක්ම දකින්නේ පසු පාදයේ ෆ්ලික් එක ගහන අය. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ මේ පහර බැට්ස්මන්ගෙන් බැට්ස්මන්ට එක විදියට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ බෝලර්ස් කෙනෙක්ට දාන්න පුළුවන් හොඳ බෝලයක් තමයි යෝකර් බෝල් එක කියන්නේ. ඒ වගේම තමයි බැට්ස්මන් කෙනෙක්ට ගන්න පුළුවන් හොඳ පාරක් තමයි ෆ්ලික් ෂොට් එක කියන්නේ. මේ අවස්ථාවේදී අඩුවෙන්ම වැරදි කරන කෙනා. ඒ කියන්නේ හොඳටම ප්‍රැක්ටිස් කරපු කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. හැමතිස්සෙම ඔයා යට එන බෝල්ට පස්සට ගිහිල්ලා බැට් කරන්න පුරුදු වෙන්න. හරිද? ඒක තමයි ගොඩක් වාසි. මොකද බෝලර්ස් කෙනෙක් හැමතිස්සෙම යෝකර් එක අල්ලන්නේ ඔය කකුල් දෙකට. හරිද? එතකොට වාට ගොඩක්ම බෝලේ අස්සට දාගන්න නැතුව බෝලේ මෙන්න මේ මගින් අරගෙන. හරිද? මෙන්න මේ හරියෙන් වගේ අරගෙන ඔයා ටක් ගාලා වැටුණු ගමන් උස්සලා ගහන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා දැන් දන්නෝ මොන ලයින් වල මොන ලෙන්ත් වල එන බෝල් වලටද අපිට මේ ෆ්ලික් ෂොට් එක යූස් කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපි දැන් බලන්න යන්නේ මේ ෆ්ලික් ෂොට් එක අපි පුරුදු වෙන කාලේ. ඒ වගේම තමයි අපිට පුරුදු වුණාට පස්සේ සාමාන්‍යයෙන් මේ ෆ්ලික් ෂොට් එකක් එල්ල කරන ඒරියා එක ලකුණු රැස් කරන්න පුළුවන් ඒරියා එක මොකක්ද කියලා. අපි මෙන්න මේ ඉස්සරහා විකට් එකේ ඉඳන් මෙන්න මේ විකට් දෙක මැද්දට වෙනකන්. හරිද? ඒ කියන්නේ මේ ඒරියා එකෙන්. අපි ඒ කියන්නේ බැට් එක ගහන්නේ මේ බෝලෙට අපි බැට් එකෙන් ගහන්නේ මේ විදියට. හරිද? බැට් එක ගොඩක් මෙහෙම හරවන්නේ නැහැ. වැඩ්ඩු ගහනවා වගේ මෙන්න මෙහෙම කපලා ගහන්න යන්නේ නැහැ. මෙතනට වැටෙන බෝලට මෙහෙම ගහන්න යන්නේ නැහැ. මොකද අපි හරියට මේ පාර පුරුදු වෙලා හිටියේ නැත්නම් හරි ටයිමින් තිබ්බේ නැත්නම් අපිට මේ බෝල්ට අපි කලින් යන බැට් එක. එතකොට මෙහෙම එජ් වෙනවා. හරිද? මෙහෙම ගහන පාර මෙහෙම එජ් එකේ ඉල්ල වදින්නේ. එහෙමත් නැත්නම් මේ සයිඩ් වල වදිනවා. සමහරවිට බෝලේ පයින්නවා. ඉතින් පුරුදු වෙන කාලේ අපි මේ පාර එල්ල කරන්නේ බැට් එක හරවන්න නැතුව මෙහෙම කෙලින්. ඔයා මේ ෂොට් එක ප්‍රගුණ කරාට පස්සේ ඔයාට පුරුදු වුණාට පස්සේ ඔයාට පුළුවන් කකුල පැත්තෙන් එළියට යන බෝල් වලට උනත් මේ විදිහට බැට් එක දාලා මේ බෝලේ වැටිද්දිම කපලා ගහන්න. ඉතින් යාළුවනේ අපි දැන් බලමු මේ ෂොට් එකට කොහොමද අපි ස්ටාන්ස් එක හරියට හදාගන්නේ කියලා. මේ ෆ්ලික් එක ගහන්න අවශ්‍ය අපේ ඇඟේ බැලන්ස් එක. හරිද? අපි ගොඩක්ම මෙන්න මේ පස්සේ පාදයට බර දාලා තමයි ෆ්ලික් එක ගහන්නේ. ඒ කියන්නේ පස්සේ කකුලෙන් තමයි අපි ගැම්ම අරගෙන දැක්කේ. මේ ඉස්සර කකුල අයින් වුණාට පස්සේ මේ පස්සේ කකුලෙන් තමයි අපි ගැම්ම දාන්නේ. හරිද? මේ පස්සේ කකුලට තමයි අපි බර යන්නේ. ඇඟේ බර ට්‍රාන්ස්ෆර් වෙන එක, ඒ වගේම මේ බැට් එක හරියට එන විදිය. හරිද? බැට් එක එන විදිය, අපේ ඇඟේ බැලන්සින්, වගේ මේ පවර් එක ජෙනරේට් වෙන එක මේ හැමදේම හැදෙන්නේ අපේ මෙන්න මේ ස්ටාන්ස් එකකින්. ඉතින් යාළුවනේ ෂොට්ස් ගන්න වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා මිඩල් ස්ටම්ප් එකේ ලෙග් ස්ටම්ප් එකේ කකුල් දෙක තියාගන්න කියලා. ඉතින් මේ ෂොට් එකේදී ඔයාලට පුළුවන් ඕ ස්ටම්ප් එකට කකුල ගෙනියන්න. ඒ කියන්නේ ටිකක් වයිඩ් විදිහේ ස්ටාන්ස් එක තියන්න. මේ කකුල ඕ ස්ටම්ප් එක කෙලින්, ඒ වගේම පිටිපස්සේ කකුල ලෙග් ස්ටම්ප් එක කෙලින්. ෂෝල්ඩර් විත් එකේ එහෙමමයි. හරිද? එතකොට ඔයා මේ ස්ටාන්ස් එකේ ඉද්දි බෝලර්ස්ට පේන්නේ ඔයා ටිකක් විකට් එක අරගෙන ඉන්නවා වගේ. හරිද? නිකන් මෙතන අස්සෙන් බෝලේ යවන්න පුළුවන් වගේ නිකන් එයාට එළඹීමක් ඇති වෙනවා. එතකොට එයා නොදැනුවත්වම එයාගේ අතින් යෝකර් බෝල් වැඩි වශයෙන් ළඟ බෝල් වැටෙන්න පුළුවන්. එතකොට අපිට ෆ්ලික් එකට බලන් ඉන්න පුළුවන්. අපිට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා මේ ෂොට් එක හරියට පුරුදු වෙලා හිටියොත්. ඒ වගේම තමයි අල්ලන්නේ මේ ෂොට් එකේ වැදගත්ම දේ තමයි මෙන්න මේ ෆ්ලික් ෂොට් එකේ ටයිමින්. හරිද? අපි මේ ස්ටාන්ස් එකේ ඉඳලා සමහර අයගේ මේක වෙනස් වෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ හැමතිස්සෙම මේ ෂොට් එක එනාගෙන් කෙනාට වෙනස් වෙනවා කියලා. හරිද? ඉතින් දැන් මගේ නම් මම ටයිමින් හදාගෙන තියෙන්නේ මෙන්න මේ බැට් ලිෆ්ට් එකෙන්. හරිද? මේ බැට් එක මෙහෙම බිම තියලා ටැප් කරලා බෝලේ දාද්දි උස්සන් ඉන්නේ. හරිද? මේක කොච්චර උස්සනවාද කියන ප්‍රමාණය මත තමයි ස්පින් බෝලර්ස් කෙනෙක්ටද පාස් බෝලර්ස් කෙනෙක්ටද පේස් කරන්න කියලා තීරණය වෙන්නේ. යාළුවනේ සාමාන්‍යයෙන් ගත්තම අපි පාස් බෝලර්ස් කෙනෙක්ට ගහනවා නම් මේ බැට් එක ගොඩක් උස්සන්නේ නැහැ. හරිද? ටිකක් මෙන්න මේ පහලින් තමයි තියන් ඉන්නේ. පාස් බෝලර්ස් කෙනෙක් වුණාම එයා හයියෙන් බෝල් දානවනේ. එතකොට අපි ගොඩක් මේ බැට් එක උස්සන් හිටියොත් එයාගේ බෝලේ ගොඩක් බලද්දි අපිට ගොඩක් යට එන්න පුළුවන්. මේක වැටිලා උඩ එද්දිම අපේ දැන් බැට් එක මේ හරිය තියෙනවනම් ඔක ඔතන වැටුණ ගමන් මෙහෙම කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ බෝලේ වැටිලා උඩ එද්දිම අපිට ටක් ගාලා මෙහෙම ෂොට් එක ගන්න පුළුවන් නේ. ඉතින් යාළුවනේ මම ෂොට් එක පුරුදු වෙලා තින්නේ එහෙම. හරිද? මොකද ෆාස්ට් බෝලර්ස්ලට ගහද්දි සාමාන්‍ය බැට් එක මෙහෙම පාතින් තමයි තියන් ඉන්නේ. ඒ වගේම ස්පින් බෝල් එකට ගියාම ස්පින් බෝල් නම් බැට් එක ටිකක් උස්සන් ඉන්නේ. මොකද බෝල් එන්න ටයිම් තියෙනවනේ. මොකද ස්පින් දාන කෙනෙක්ගේ බෝල් එක තමයි වට්ටලා කපන එක. හරිද? ඒ කියන්නේ බැට්ස්මන්ට බලලා ගහන්න බෝල් දාන එක තමයි යාගේ වැඩේ. ඒ නිසා බැරි වෙලා හරි යෝකර් එකක් දැම්මොත්
අපි සාමාන්‍යයෙන් බැට් එක මෙහෙම උස්සන් තමයි ඉන්නේ. මෙන්න මේ බෝල් එක හරියට බලන්න ඕනේ. හරිද? මොකද උඩින් එන බෝලේ අපිට මෙහෙම මගෙන් කපලා ලෝ පුල් ටොස් එකට ස්විප් එක ගහන්න පුළුවන්. ඒ chance එක අපි නැති කරගන්නවා. මෙන්න මේක. ඒ කියන්නේ කලබල වෙන්න හොඳ නැහැ. මේ ෂොට් එක ගාද්දී හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕන. හොඳ ටයිමින් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඔයාලටම තේරෙයි ප්‍රැක්ටිස් කරද්දී ඔයාලට මොකක්ද හරියන විදිය කියලා. දැන් සමහර අය ඉන්න ඕක හිතලා කරන්නේ නැහැ. හරිද? එයාලට ටයිමින් හැදිලා තින්නේ. එයාලා බැට් එක උස්සන් ඉන්නවද පාතින් තියනවද කියලා එයාලා දන්නේවත් නැහැ. එයාලා ප්‍රැක්ටිස් කරලා එයාලගේ ඇඟේම තියනවා. මේ බෝලෙට කොහමද ගහන්න ඕනේ? මේ දේවල් ඔක්කොම එයාගේ ඇඟේම තියනවා. හරිද? ඒකේ හැදෙන්නේ ප්‍රැක්ටිස් එකෙන්. හරිද? ඔයාලා මේ වීඩියෝ බලලා දවසින් දෙකකින් මේව කරන්න බෑ. මම හැමදාම කියනවා වගේ ඔයාලා අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු මේ ෂොට් එක මුලින් ඉඳන්ම පුරුදු වෙන කෙනෙක්ට. හරිද? අස්සේ බෝලෙකට ජීවිතේටම බැට් කරලා නැති කෙනෙක්ට කොහොමද මේක මුලින් ඉඳන් හදාගන්නේ කියලා. ඉතින් ඒ කට්ටියට මම මුලින්ම කියා දෙන්න යට බෝලට බැට් එක උස්සලා ගහන්න තියෙන බය. හරි. බෝල් බැට් එකේ විල කකුලේ වදී, බැට් එකේ ගිහලා පොළවේ වදී. ඉතින් මේ වගේ දේවල් ඔළුවේ තියාගෙන බැට් කරන එක ඒ දේවල් කොහොමද මග ඇරව ගන්න කියලා පුහුණු වීමක් මගින්. හරිද? පොඩි ඩ්‍රිල් එකක් මගින් ඔයාලට කියා දෙන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට බෝලයක් කෙල්ලලා සාමාන්‍යයෙන් පොළවේ ඉඳන් අඩි භාගයක් විතර ඉස්සුනා නම් ඇති. මේ ගානට විතර බෝලයක් කෙල්ලලා ඔයාලා මම කලින් කියා දුන්නා වගේ ස්ටාන්ස් එකේ ඉඳලා අපි සාමාන්‍යයෙන් මේ බෝලේ ගන්න අපි කකුල් දෙක මැද්දට වෙන්න. හරිද? මොකද අපි මේක අස්සේ බෝල් එකට ෆ්ලික් එකක් ගහන්න පුරුදු වෙන්නේ. ඒක නිසා අපි පුරුදු වෙනකොට මෙන්න මේ විදිහට පුරුදු නැති නිසා අපි මෙන්න මේ විදිහට මුලින්ම හිමීට තමයි පටන් ගන්න. හරිද? හිමීට මෙන්න මේ බෝල්ට බැට් එක යටින් යවලා ඒ කියන්නේ අපි මේක ටයිමින් හදා ගන්නවා වගේම තමයි මේක අපි බැට් එක පුරුදු කරනවා පොළවේ වදින්න නැතුව ගානට බෝල්ට යටින් ගහන්න. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයා හිතන්න මේක ඔයා ඔළුවෙන් මවාගෙන මේක ගහන්න මේක අස්සට එන බෝලයක් කියලා හිතලා හරිද? අස්සේ බෝල් එකට මම මේ ගහන්න කියලා හිතලා අර විදිහටම පස්සේ කකුලට බර ට්‍රාන්ස්ෆර් කරලා ඉස්සරහා කකුල පොඩ්ඩක් අයින් කරලා ඒක ඔයාලා ඕන විදිහට ඒක හදාගන්න. ඔයා මොකද ඔයා ප්‍රැක්ටිස් කරන එක තමයි ඔයා පිට්ටනීදි කරන්නේ. ඒක නිසා කකුල උස්සලා ගහලා හරි ඒ විදිහට ඔයා කැමති විදිහකට මේ බෝල්ට ගහන්න ඉස්සරහා කකුල අයින් කරලා ඉඩ අරගෙන හරිද? ඉස්සරහා කකුල අයින් කරාම තමයි බැටින් රූම් එක අපිට හැදෙන්නේ. එහෙම අරගෙන මෙන්න මේ බෝල්ට හිමීට ගහලා පුරුදු වෙන්න. මේ විදිහට එල්ලලා බෝල 10ක් 15ක් විතර ඔයාලා හිමින් ගහලා පුරුදු වෙන්න. හරිද? ඊට පස්සේ ටිකක් ස්පීඩ් එකේ ගහලා පුරුදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාර ගාද්දි විශේෂයෙන්ම ඔයා ඔළුවේ තියා ගන්න ඕන දෙයක් තමයි මේක ඔයා තාම පුරුදු වෙන කෙනෙක්. හරිද? බෝලයක් දෙයක් ගහලා මේක මටත් පුළුවන් නේ කියලා වැඩෙක් වගේ බැට් එක ගොඩක් කපලා හරිද? ෆයින් ලෙග් එකට වෙනකන් හරවලා ගහන්න යන්න එපා. මේ ෆ්ලික් එක ගහද්දි කියන්න ඕනේ ගොඩක්ම මේක පසුපස පාදයෙන් ජවය අරන් ගහන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම තනිකර රිස්ට් එකෙන්. ඒ කියන්නේ අපේ අත් දෙකේ හයියෙන් බෝල්ට ගහන අයත් ඉන්නවා. ඉතින් ඔයා මේක දවසක් දෙකක් එහෙම නැත්නම් සතියක් දෙකක් විතර හොඳට පුරුදු වුණාට පස්සේ හරිද? මේක S2 වහගෙන උනත් ගහන්න පුළුවන් ගන්නට පුරුදු වුණාට පස්සේ ඔයාලට පුළුවන් ටිකක් එළියට ගිහිල්ලා හරිද? පොඩ්ඩක් පිට්ටනියට ගිහිල්ලා කාගේ හරි සපෝට් එකක් ඇතුව මේ දේ ආපහු ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන් ඔයාලට. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ළඟ ඉඳන් කාට හරි බෝලේ දාන්න කියලා, ඒ කියන්නේ හිතලම ඔයාගේ කකුලට බෝලේ දාන්න කියලා ඔයා ගහන්න. හරිද? මොකද ඔයාගේ කකුලට එන බෝල් වලට ඔයා බය නැතුව ගහන්න ගන්න. ඒ කියන්නේ මග වැටෙන බෝලයක් හරි කමන්නේ, අස්සට එන බෝලයක් හරි කමන්නේ, පුල් ටොස් එකක් හරි කමන්නේ. ඔයා මේක ගහලා පුරුදු වෙන්න ඕන. හරිද? ටොස් එක ආවොත් ඔයා ලෝ පුල් ටොස් එකට කපලා ගහන්න පුරුදු වෙන්න. මෙන්න මේ විදිහට ඔයාගේ ෂොට් දෙකම එකපාර පුරුදු වෙන්න. මොකද අස්සේ බෝල්ට පුරුදු වෙද්දී ඔයා අනිවාර්යෙන් ස්ටෑන්ඩ් බයි පාරක් විදිහට මෙන්න මේ ලෝ පුල් ටොස් එකට කපලා ගහන පාර. ඒ කියන්නේ හැන්ද ගහනවා කියලා අපි කියනවා. මේ පාර අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනේ. මොකද මේක ඇවිල්ලා ගොඩක් ලස්සන පහරක්. හරිද? අපිට කියන්නේ ලස්සනයි කියන්නේ හොඳ දේවල් අපිට නිකන් ලැබෙන්නේ නැහනේ. ඒක නිසා ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න. හොඳට ප්‍රැක්ටිස් කරාම තමයි ඔයාලට වැඩක් වගේ බැට් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ අන්නේ විදිහට මුලින්ම හිමීට දාන්න කියලා ඊට පස්සේ ටික ටික දුරස් කරලා වේගෙන් හයියෙන් දාන්න කියලා මේ විදිහට තමයි ඔයා පුරුදු වෙන්න ඕනේ මේක. හරිද? මොකද මමත් මුලදී මට අඩුම තරම් කපලවත් ගහන්න බෑ. හරිද? මට දැන් අපේ මිතුලේ තමයි අපි මුලින් ප්‍රැක්ටිස් කරේ. ඒකේ මේ පැත්තේ අපේ ගේ මේ පැත්තේ කැලේ. හරිද? අපිට කෙලින් විතරයි ගහන්න තිබ්බේ. හරිද? කෙලින් විතරයි හයි තිබ්බේ. ඒක නිසා මං අවුරුදු 15ක් විතර යනකම් මට කෙලින් විතරයි බැට් ගන්න පුළුවන්. ඊට පස්සේ මම පිට්ටනි වලට ගිහලා ගහනවා. ඒත් කෙලින්මයි ගහන්නේ. කිසිම පාරක් ලෙග් එකවත් ගහන්න බෑ. ඊට පස්සේ දැන් අපිට මේවා කියා දෙන්න කවුරුත් හිටියේ නෑනේ. හරිද? ඉතින් අපිට ගොඩක් කාලයක් ගියා මේක අල්ලගන්න. හරිද? අපිට මට මාස 3-4 ගියා. ඔයාලට මම දැන් මේ කියා දුන්න දේවල් හරියට අවබෝධයෙන් ප්‍රැක්ටිස් කරන්න. හරිද? මේක ඔයාලට මේ විදියටම සෙට් වෙන්නේ නැහැ. හරිද? මම කිව්වේ මම ඉගෙන ගත්ත දේවල් ඒ විදියට. හරිද? ඒ විදියට ඔයාලට ආවේනික විදියට මේ පහර පුරුදු වෙන්න. මුලින් පුරුදු වෙන කාලේ අර විදියට ඒ ටෙක්නික් ටික හරියට අනුගමනය කරොත් ඔයාලට වැරදි මග හරවා ගන්න පුළුවන්. මොකද මගේ තාමත් තියෙන එක වැරද්දක් තමයි මම ෆ්ලික් එක ගහද්දි මගේ ඔළුව ටිකක් මෙහෙ තියෙන්නේ. හරිද? ඒක නිසා මම අර කලින් කිව්වා වගේ වේගය අඩාල කළ පන්දුවක් මේ කකුලට ආවොත් එම ෆ්ලික් එක මෙහෙම ගහන පාර බෝලේ ස්ලෝ වෙනවනේ. ස්ලෝ වෙද්දි මම තාම පස්සට ගිහලානේ ගහන්නේ. ඒකට මගේ බැට් එක කලින් යනවා වැඩි. බෝලේ ඉස්සෙන්න තියෙන ඉඩ වැඩි. ඒක නිසා යාළුවනේ මේ ගහන පාර ටික බැට් එක උඩින් වදිනවා. එතකොට යාළුවනේ හයක් යන්නේ නැහැ. කොහොමත් බෝලේ උඩනේ යන්නේ. ඉතින් මේ වැරද්ද මට වෙන්නේ මම දැන් මෙහෙම ස්ටාන්ස් එකකින් ඉඳලා මගේ ඔළුවේ බර තියෙන්නේ මෙහෙට. ඔයාලට පේනවනේ. එහෙම නෙවෙයි මම ඔයාලට කියන්නේ ඔයාලා පුරුදු වෙද්දි
හරියට මේ විදිහට ඉඳලා පුරුදු වෙන්න. ඉතින් යාළුවනේ මටත් මේ ෆ්ලික් කියන කියා දෙන කවුරුත් හිටින්නේ මම්ම තමයි පුරුදුනේ. මටත් මාස 3-4ක් විතර ගියා මේ ෆ්ලික් එක පුරුදු වෙන්න. මම ගොඩක්ම ෆ්ලික් ගහලා තියෙන්නේ ළඟ බෝල් වලට. හරිද? ඒ කියන්නේ ළඟ කියන්නේ අසර එන බෝල් වලට නේ ළඟ බෝල් වලට. ළඟ වැටෙන බෝල් වලට තමයි මම බැට් එක පරක්කු කරලා මෙහෙම පරක්කු කරලා උඩින් ගෙවුවේ ෆ්ලික් එක. හරිද? ෆ්ලික් එක විදියට මම ඒක නිකන් ඇක්ට් කරා විතරයි. හරිද? මම නිකන් රඟපෑවා විතරයි ෆ්ලික් එකක් ගහනවා වගේ. ඒක අන්තිමට කොමාරි එක මගේ ඇඟටම ඇවිල්ලා අන්තිමට මට අස්සේ බෝලෙත් ගහන්න පුළුවන් වුණා. මගේ ඕන තරම් බැට් 4ක් විතර කැල්ලා ඇති මගේ කකුලේ මේ තාම තුවාල තියෙන බැට් ඇදිච්ච. ඉතින් මේ දේවල් ප්‍රැක්ටිස් වෙද්දී ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. බය නැතුව බැට් කරන්න. හරිද? පොඩි බැට් එකක් හදාගන්න. අලුත් බැට් අරගෙන මේවා පුරුදු වෙන්න යන්න එපා. පොඩි බැට් එකක් හරි කමන්නේ. අරගෙන මේ දේ මුලින් පුරුදු වෙන්න. පුරුදු වුණාට පස්සේ ඔයාට මැච් එකට ගිහිල්ලා ෆ්ලික් එකෙන් 6ක්ම වෙන්න ඕනේ නැහැ. අස්සේන බෝලෙට ගහන්නකෝ. එතකොට ඇති. හරිද? ගහද්දි ඔයාට හිතෙනවා ඇයි මේකට ගහන්න බැරි උනේ? මං ඉස්සරහට ගිහින් ඉඳද මේක උනේ මම පස්සට ආව වැඩිද? ඊට පස්සේ ඇයි මං ටොස් එකට කපලා ගෙවන්නේ? ඒ දේවල් ඔයාට ඔයා අවබෝධ කරලා ඔයා හැදෙන්න. එතකොට ඒ දේ තමයි. ඒ කියන්නේ මම මේ කියා දෙන දේටත් වඩා ඔයා ප්‍රැක්ටිස් කරලා ඔයා ඉගෙන ගන්න දේ තමයි ඔයාගේ ඇඟට හොඳටම එන්නේ. හරිද? ඔයාගේ ඇඟට ස්ථිරවම වදින්නේ ඒක තමයි. ඉතින් යාළුවනේ that's it. ඔන්න කරේ කතාව. ෆ්ලික් එක කියන්නේ ඕක තමයි. මහ ලොකු දෙයක් නෙවෙයි. මට පුළුවන් විදියට මං ඔයාලට කියා දුන්නා. ඉතින් යාළුවනේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ ගොඩක් වැදගත් වුණා නම් මගේ අනිත් වීඩියෝ වගේම අනිවාර්යෙන්ම ආව subscribe කරන්න, like කරන්න, share කරන්න ඔයාලා යාළුවන්ටත් බලන්න. එහෙනම් යාළුවනේ ළඟදීම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ප්‍රැක්ටිස් කරන්න.